ආයිබෝවන් සදන් ෆෝට්‍රස් කුකින් චැනල් එකට ඔගොල්ලෝ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ බුරියානි රෙසිපි එකක්. මේක සාමාන්‍ය වෙනද වගේ හදන බුරියානි එකක් තමයි. නමුත් මේක අලුත් විදියට ඒ කියන්නේ මාස් වෙනම බෙදලා දාන විදිහේ රෙසිපි එකක් තමයි මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මේක හදා ගන්න ආකාරය. බුරියානි එක හදන්න මම මෙතන අරන් තියෙනවා චිකන් ග්‍රෑම් 750ක්. ඒකට කහකුඩු ග්‍රෑම් තේ හැඳි භාගයක් විතර වගේ එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි එකමාරක් ලුණු තේ හැඳි එකක් වගේ දානවා. ලුණු ටිකක් දානකොට ටිකක් ප්‍රවේශම් වෙන්න. මොකද අනිත් කෑම වලට ලුණු දාන නිසා ටිකක් ඉස්සෙල්ලාම අඩුවෙන් පාවිච්චි කරන්න. මම මෙතන අරගෙන තියෙනවා බිරියානි මසාලා එකකින්. ඒකෙන් මේස හැඳි එකමාරක් විතර වගේ මේකට එකතු කරගන්නවා. මෙතන මම යෝගට් කප් එකක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ ඔයගොල්ලන්ට මේ වෙනුවට මී කිරි උනත් ගන්න පුළුවන්. දැන් මේ ගන්න ප්‍රමාණ අනුව ඔයගොල්ලන්ට මේ අඩු වැඩි කර ගන්න පුළුවන් හැම දෙයක්ම ගන්න 3-5 ඊටන් ඒ වගේම යෝගට් වල ඊටන් ප්‍රමාණය අනුව මස් ගන්න ප්‍රමාණය හාල් ගන්න ප්‍රමාණය අනුව වෙනස් කර ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට එකතු කරනවා දෙහි තේ හැඳි 2-3ක් විතර වගේ. එහෙම නැත්නම් දෙහි ගෙඩියක වගේ ප්‍රමාණයක් එකතු කරලා මේ ටික හොඳට මික්ස් කරලා මේකට ඔලිව් තෙල් හරි පොල් තෙල් හරි ඔයගොල්ලෝ පාවිච්චි කරන තෙල් වර්ගයක් මේකට මේ සෑඳි 2-3ක් වගේ ප්‍රමාණයක් එකතු කරලා මේක පැය භාගයක් විතර මේ එහෙම නැත්නම් පැයක් වුණත් කමක් නැහැ මේක සීසන් වෙන්න අරින්න. ඊට පස්සේ තමයි අපි මේක බිරියානි එක හදන්න ගන්නේ. ඊට පස්සේ මම පෑන් එක ලිපේ ඒ කියන්නේ බිරියානි හදන පෑන් එක ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 3-4ක් වගේ ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඒ ටික රත් වෙනකොට තලාගත්තු හරි අඹරගත්තු ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් මේස හැඳි එකමාරක් වගේ ප්‍රමාණයක් එකතු කරනවා. ඒක චුට්ටක් බැදෙනකොට ලුණු ගෙඩි දෙකක වගේ ප්‍රමාණයක් පොඩියට කපලා ඒ වගේම සේර කෑල්ලක් වගේ සේල මෙච්චර ඒ කියන්නේ අඟල් දෙකක වගේ ප්‍රමාණික කෑල්ලක් වගේ එකතු කරනවා. මේ ටිකත් බැදෙනකොට තමයි මම දාන්නේ කරදමුංගු කරාබු නැටි එන්සල් කුරුඳු පොතු ඒ වගේම බේ ලීව්ස් කොලයක්. මේ ටිකත් පොඩ්ඩක් බැදෙන්න අරින්න. මේ ටික හොඳට බැදීගෙන එනකොට තමයි අර සීසන් කරගත්තු චිකන් ටික එකතු කරගන්නේ. දැන් චිකන් ටික එකතු කරලා ඒ ටික හොඳට කලවම් කරගන්න. කලවම් කරගෙන අර චිකන් දාපු ඒ කියන්නේ භාජනේ ඉතුරු වෙලා තියෙන මේ ඉස්ම වලට වතුර කප් එකමාරක් වගේ ප්‍රමාණයක් එකතු කරලා ඒ ටිකත් මේකට දාලා මේක හොඳට වහන්න විනාඩි 5ක් විතර නටනකොට තමයි අපි අර මේකට අරගෙන තියෙනවා තක්කාලි ගෙඩි 2ක් විතර ප්‍රමාණයක්. ඒ වගේම මේ මොනවාද අමු මිරිස් කරල් ටිකක් ඒකත් මේකට එකතු කරගන්න. ඊට ඉස්සෙල්ලා මම මේකට එකතු කරගන්නවා කියුමින් ඒ කියන්නේ මේ සූදුරු තේ හැඳි භාගයක් ඒ වගේම ගම්මිරිස් තේ හැඳි භාගයක් මේ ටිකක් දාලා ලුණු චුට්ටක් තව නැවත සැරයක් එකතු කරගන්නවා ලුණු තේ හැඳි භාගයක් මේ ටිකත් කලවම් කරලා මේක හොඳට වහලා අපි විනාඩි 15ක් විතර වගේ ප්‍රමාණයක් උයා ගන්න ඕන. ඒ වගේම ඔයගොල්ලෝ සැර කන අණුව තමයි මිරිස් කුඩු එකතු කරගන්නේ. මිරිස් කුඩු මම මෙතන තේ හැඳි එකමාරක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා.
බිරියානිකට ඕනට වැඩිය සැර ඕනේ නැහැ. මොකද අපි බිරියානි එක කන්න අපි වෙනම පොඩි මේ හොදි වර්ගයක් හදනවා. ඒක මේ අවස්ථාවේදී මම ඔයගොල්ලන්ට රෙකෝඩ් කරගත්තේ නැහැ. බත් හදන එක විතරයි මම රෙකෝඩ් කරේ. දැන් මම මේකට එකතු කරගන්නවා කොත්තමාලි කොළ ටිකක්. කොත්තමාලි කොළ ටිකත් එකතු කරලා මම මේක වහ ගන්නවා. ඒ අතරේ මම පැය භාගයක් විතර පෙගින්න තිබ්බ බාස්මති හාල උයා ගන්නවා. ඒකට වතුර ටිකක් ලිපේ තියලා ඒ කියන්නේ ගන්න හාල් ප්‍රමාණය අනුව වතුර ලිපේ තියන්න. බේ ලීව්ස් කොලයක්, කරද බුංගු ටිකක්, කරාබු නැටි, එන්සල් ටිකක් දාලා මම මේක නටව ගන්නවා. ඒ වගේම මේකට ලුණු තේ හැඳි එකක් විතර එකතු කරගන්නවා. ඒ වගේම සූදුරු ඇට තේ හැන්දක් එකතු කරනවා. මේ ටික හොඳට රත් වෙනකොට ඒ කියන්නේ නටනකොට තමයි අපි අර මේ හාල් ටික එකතු කරගන්නේ. වතුර එක රත් වෙන අතරේ මම නැවත සැරයක් චිකන් ටික හොඳට හැඳි ගා ගත්තා. දැන් වතුර ටික නටනවා. ඒකට අර මේ අපි පෙඟන්න දාපු හාල් ටික, ඒ කියන්නේ බාස්මති හාල් ටික මේකට මම එකතු කරා. මේ ටික එකතු කරලා බාස්මති ටික ඒ කියන්නේ 80%ක් වගේ ඇට මේ තැම්බෙන ප්‍රමාණයට තමයි මේක උයා ගන්න ඕන. දැන් නම් හත්ත තැම්බිලා ඉවරයි. ඊට පස්සේ අපි මේක හොඳට පෙරා ගන්න ඕන. ඒ එක්කම චිකන් ටිකත් දැන් තැම්බිලා තියෙන. මේකෙන් මම චිකන් ටික වෙන් කර ගන්නවා. වෙන් කරගෙන මම මේක මේ බැද ගන්නවා. බැදගෙන තමයි වෙනම බතට එකතු කරගන්නේ. එතකොට මේක චිකන් එක හරිම රසයි. මොකද අර මේ ක්‍රිස්පි ගතියක් තියෙනවා චිකන් වල. ඒක නිසා මම දැන් මේකේ චිකන් ටික වෙනම එළියට අරගෙන මේකට අර තම්බ ගත්තු. ඒ කියන්නේ 80%ක වගේ ප්‍රමාණයක් තම්බ ගත්තු බාස්මති බත් ටික එකතු කරනවා. මේ ටික එකතු කරලා ඊට පස්සේ මම මේකට උඩින් දානවා මොනවද මේ කොත්තමාලි කොළ ටිකක්, ඒ වගේම කලරින් ෆුඩ් කලරින් ටිකක් මම මේකට එකතු කරගන්නවා. දැන් මේක මම උයන්නේ මේ බත උයන්නේ ඩබල් බොයිල් ක්‍රමයට. ඒ කියන්නේ මේ පෑන් එකක් ලිපේ තියලා ඊට පස්සේ ඒකට උඩින් තියෙනවා මේ බිරියානි හදන පොට් එක. ඒක තියලා මේ හොඳට මේ ඔයිල් පේපර් එකකින් වහලා මේක රත් වෙනවා. ඒ කියන්නේ යට තැටිය රත් වෙනකොට උඩ මේ බත් එක මේ ඒ රස්නෙට ඉදෙනවා. එතකොට බත් එක අඩි අල්ලන්නේ නැහැ. ඊට පස්සේ මේක හොඳට විනාඩි 10ක් 15ක් මැද හැබැයි ගින්දර හොඳටම අඩු කරලා තමයි මේක උයා ගන්න ඕන. මේ විදිහට වහලා උයා ගත්තම බලමු අපි ඊට පස්සේ මේ බත් එක ලස්සනට තියෙන විදිය. මේ විනාඩි 20ක් විතර වගේ ප්‍රමාණයක් ගියාම ඔයගොල්ලන්ට පේනවා මේකේ අර ෆොයිලින් රැප් එක. ඒ කියන්නේ මේ ඊයන් කොලේ වගේ එක උඩට ඉස්සිලා තියෙනවා. ඒ කියන්නේ මේකේ වාෂ්ප පිරලා දැන් මේක එළියට ඇතුළත් බත් තැම්බිලා කියන එකෙන් තමයි මේක අර උඩට නෙරලා තියෙනවා නම් පේන්නේ. ඊට පස්සේ මම මේක ගැලෙව්වම ඔයගොල්ලන්ට පේන්නේ හොඳට වාෂ්ප පිට වෙනවා. අන්න බලන්න. දැන් මේක හරිය ලස්සනට බත් හොඳට තැම්බිලා ඒ වගේම මේ ඇට ගතියට හොඳට තියෙනවා.
ඊට පස්සේ මේක පොඩ්ඩක් මේ ලස්සනට අපිට තියාගන්න ඕන මේ විදියට තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳට යටට කලවම් කරලා දාන්න පුළුවන්. මම මේ වෙලාවේදී බැදගත්තු ලුණු ටිකක්, කජු ටිකක්, ඒ වගේම ප්ලම්ස් ටිකක් එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරලා තව චුට්ටක් මේක පොඩ්ඩක් වහලා තියාගන්නවා. විනාඩි 10ක් විතර වගේ ප්‍රමාණය. මේ වෙලාවේ ගින්දර ඕෆ් කරලා තියෙන්නේ. දැන් බිරියානි බත සේරම ලේස්ති වෙලා ඉවරයි. අපි මේක පිඟානට බෙදලා මේකට බිත්තර, බැදගත්තු බිත්තර, ඒ වගේම බැදගත්තු කජු, ප්ලම්ස්, ලුණු ටිකක් එකතු කරලා මේක රසවත් විදියට අපිට ලස්සනට ඔයගොල්ලන්ට පේන මම තියන්නම්. ඒ වගේම මේක කන්න හොඳට චට්නි එකක්, එහෙම නැත්නම් මේ රායිට එකක්, එහෙමත් නැත්නම් හොඳ හොදි එකක්, ඒ කියන්නේ සැරට හොද්දක් උනත් හදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මගේ වීඩියෝ වලට කැමති නම් මාව subscribe කරන්න. ඉන්දියාවේ නම් මේ බත් හදන, ඒ කියන්නේ බිරියානි බත හදන එකට ක්‍රමයට කියන්නේ ඩම් බුරියානි කියලා. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝ වලට කැමති නම් මාව subscribe කරන්න. ඔබ සැමට සුබ දවසක්.